සුබ දවසක් හැමෝටම කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් Happy Life with the Universe channel එකට ඔයාලා හැමෝම මං ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් පහුගිය දවස් ටිකේ ඇත්තටම මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මොකද මං ටිකක් අසනීප තත්ත්වයෙන් හිටියේ. ඉතින් කීප දිනයක්ම මට මැසේජස් දාලා තිබුණා WhatsApp එකට වීඩියෝ එකක් නැත්තේ මොකද කියලා. ඉතින් මං ගැන හොයලා බලපු අයට ඇත්තටම ගොඩාක් ස්තුතියි. ඔයාලගේ ආදරයට මං ඇත්තටම ගොඩාක් මට සතුටුයි. මං ගැන හොයන අය ඉන්නවා ඇත්තටම. ඉතින් ඔයාලගේ ආදරයට මං ඇත්තටම ගොඩාක් ගරු කරනවා. ඉතින් ඔයාලා මං ගැන බලනකොට ඇත්තටම මට හරිම සතුටක් දැනෙනවා. මේ මගෙන් උපදෙස් ගන්න අය, මගෙන් රීඩින් ගන්න අය, ඒ අය මම වීඩියෝ එකක් දානක බලන් ඉන්න අය ඉන්නවා. ඉතින් මම ඒ අයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මං ගැන හොයලා බැලුවට. ඉතින් අද මම වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. මේක ඇත්තටම කාලිමෑණියන්ගෙන් එන පණිවිඩයක්. මේක සයිකික් මැසේජ් එකක්, රීඩින් එකක්, ටැරොට් රීඩින් එකකටත් අමතරව කාලිමෑණියන් ඔබට කතා කරනවා. ඉතින් කාලිමෑණියන් මොනවද කියලා කියන්නේ කියලා තමයි මම අද බලන්නේ. ඉතින් මේ වීඩියෝ එකට ඔයා මේක අහම්බෙන් දැක්කනම් ඒක තමයි ගොඩක්ම මේක මේ ඔයාට රෙසනේට් වෙන්න තියෙන ගොඩක්ම සුදුසුකම. ඒ වගේම ඔයා කාලිමෑණියන් අදහන කෙනෙක් නම්, වන්දනාමාන කරන කෙනෙක් නම්, බැතිමතෙක් නම්, හිතින් හරි කාලිමෑණියන් ගැන භක්තියක් තියෙන කෙනෙක් නම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ රීඩින් එකේ රෙසනේට් වෙන්න තියෙන එකම සුදුසුකම. වෙන සයන්ස් මුකුත් මම කියන්නේ නැහැ. මේක හම්බෙන් දකින්න එකයි. ඒ වගේම ඔයා කාලිමෑණියන්ට වන්දනා කරන හිතේ භක්තියක් තියෙන කෙනෙක් නම් තමයි ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයාට මේක අහම්බෙන් දැක්කත් ඔයාට මේක බලන්න හිතෙනවා නම් ඔයාට තමයි මේ වීඩියෝ එකේ මම කියන මැසේජස් ටික ඔයාට වෙන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එක බලන්න යමු. ඇත්තටම වීඩියෝ එකට යන්න කලින් තව පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ මාව subscribe කරලා නෙවෙයි නම් දැන්ම මාව subscribe කරන්න, වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න, කාලිමෑණියන්ට ස්තුතිවන්ත වෙන ගමන්, කාලිමෑණියන්ට පින් අනුමෝදන් කරන ගමන් comment එකක් දාන්න. ඒ වගේම මගේ personal reading එකක් ගන්න කැමති අයට WhatsApp message එකක් දාන්න. ඉතින් අපි වීඩියෝ එක බලන්න යමු. බලමු වීඩියෝ මේ කාලිමෑණියන්ගෙන් ඔයාට ලැබෙන තියෙන පණිවිඩ මොනවද කියලා. රීඩින් එකට යන්න කලින් මට කාලිමෑණියන් ගැන පුංචි හැඳින්වීමක් කරන්න හිතුණා. මොකද ගොඩක් අය කාලිමෑණියන් කිව්වහම අර කාලිමෑණියන්ගේ තියෙන බියජනක ස්වරූපය නිසා කෝපයෙන් නිතරම කෝපයෙන් දිව දික් කරගෙන අර එහෙම ඉන්න බියජනක ස්වරූපය නිසා කාලිමෑණියන් කියන්නේ හරි නපුරු වගේ අර එහෙම දෙවගණක් විදිහට තමයි ගොඩක් අය හිතන්නේ. ඒත් ඇත්තටම කාලිමෑණියන් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. හරිම ආදරණීය දෙවි කෙනෙක්, දෙවගණක්. අපි ඒකනේ කාලි අම්මා කියන්නේ. මෑණියන් කියන්නේ අපි අම්මට හරි ආදරේනේ. අපේ අම්මා අපිට කොච්චර සැර කරත් අපි අම්මට තියෙන ආදරය ගෞරවය නැති වෙන්නේ නැහැනේ. ඒ වගේ කාලිමෑණියන් අදහන බැතිමතුන්ට කාලිමෑණියන්ගේ තියෙන ඒ ගෞරවය, භක්තිය නැති වෙන්නේ නැහැ. ඉතින් කාලිමෑණියන් කියන්නේ ඇත්තටම හින්දු ආගමට අනුව හින්දු ආගමේ තමයි ගොඩාක්ම කාලිමෑණියන් වන්දනාමාන කරන්නේ. ඉතින් හින්දු දහමේ ශක්ති වන්දනාවේ ප්‍රබලතම ස්වරූපය කියලා තමයි කාලිමෑණියන් හඳුන්වන්නේ.
ඉතින් කාලිමෑණියන් කාලි, මහා කාලි, භද්‍රකාලි කියලා හඳුන්වනවා ස්වරූප වලින්. ඉතින් භද්‍රකාලි කියන්නේ මේ මහා භද්‍ර කල්පය. අපි දැන් මේ ජීවත් වෙන්නේ භද්‍ර කල්පේ. මේ භද්‍ර කල්පේට අධිපති කියන අදහසින් තමයි භද්‍රකාලි කියන්නේ. මහා කාලි කියන්නේ කාලයට අධිපති. වගේම විනාශයට නිර්මාණයේ ශක්තිය කියන අදහසත් තියෙනවා. ඉතින් කාලි යනුවෙන් කාලය කළු සියල්ල ගිල ගන්නා කාලය කියන අදහසත් දක්වනවා. ඉතින් කාලිමෑණියන්ගේ උපත ගැන පුංචි මතක් කිරීමක් කරොතින් කාලිමෑණියන්ගේ උපත විදියට සලකන්නේ ප්‍රසිද්ධම කතාව තමයි උපත විදියට සලකන සුම්බ නිසුම්බ අසුරයන් සමග පැවති යුද්ධයේදී රක්ත බීජ කියන දරුණු අසුරයා මර්ධනය කිරීමට ගොඩාක් අසීරු වුණා කියනවා. කියන්නේ ඔහුගේ ශරීරයෙන් වැටෙන හැම ලේ බිඳුවකින්ම තවත් අසුරයෙක් උපදුනාලු. ඉතින් ඒ අවස්ථාවේ දුර්ගා මෑණියන්ගේ නළලේ ඇගේ දැඩි කෝපයේ ගිනිදැල් මතු වුණාලු. ඒකෙන් තමයි කාලිමෑණියන් ඉපදුනා කියන්නේ. ඉතින් එහෙම තමයි කාලිමෑණියන්ගේ උපත විදියට සලකන්නේ. ඉතින් ඇත්තටම කාලිමෑණියන් කියන්නේ හරිම ආදරණීය දෙවි කෙනෙක්. තමන්ගේ බැතිමතුන්ට ගොඩාක් ආදරයෙන් කියන දේ ඒ කියන්නේ ඉල්ලන දේ ඉටු කර දෙන කෙනෙක් විදිහට තමයි කාලිමෑණියන් හඳුන්වන්නේ. ඉතින් කාලිමෑණියන්ගේ කෝපය නිවන එකම තැනක් තියෙනවා. ඒ තමයි ශිව දෙවියන්ගේ හදවත ළඟ. නැත්තම් ශිව දෙවියන්ගේ ආදරය ළඟ. ශිව දෙවියන්ගේ ආදරය ළඟ කාලිමෑණියන් නිවෙනවා කියලා කියනවා. ඉතින් ශිව කියන්නේ නිහඬ පුරුෂ ශක්තිය විදියට තමයි. ඒ වගේම කාලි කියන්නේ ක්‍රියාකාරී ස්ත්‍රී ශක්තිය විසත් හඳුන්වනවා. ශිව නැතිව කාලි ශක්තියට පැවැත්මක් නැතුව වගේම ශක්තිය නැතුව ශිවට පැවැත්මක් නෑ කියන එක තමයි කියන්නේ. දෙකේ එකතුවෙන් තමයි මේ විශ්වය පවතින්නේ කියන එක තමයි ඇත්තටම හඳුන්වන්නේ. කාලිමෑණියන්ගේ නපුර යට තියෙන ආදරය, කරුණාව තමයි කාලිමෑණියන් අදහන බැතිමතුන් දකින්නේ. ඉතින් කාලිමෑණියන් තම දරුවන්ගේ කියන්නේ බැතිමතුන්ගේ අහංකාරය, ඊගෝ එක කියන අසුරයා විනාශ කරලා ඔවුන්ට මෝක්ෂය ලබා දෙන්න තමයි කාලිමෑණියන් ඇත්තටම කියන්නේ මිනිසුන්ට උදව් කරන්නේ. බැතිමතුන්ට උදව් කරන්නේ. ඉතින් ඇත්තටම කාලිමෑණියන් කියන්නේ ජීවිතේ යථාර්ථය වගේ. ඒ කියන්නේ ජීවිතය කියන්නේ ආලෝකය, සතුට විතරක් නෙමෙයි. ජීවිතය තුළ දුක, අඳුර, මරණය, විනාශය කියන මේ හැමදේමත් තියෙනවා. ඉතින් කාලිමෑණියන් අපට උගන්වන්නේ මේ දෙපාර්ශවයම, මේ දෙපැත්තම සමබරව පවත්වාගෙන යන්න, ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න. මේ සත්‍ය අවබෝධ කරගන්න මේ මරණයට බය නොවී. මරණය කියන්නේ ජීවිතයේ එක්තරා කොටසක් කියන එක අපට උගන්වනවා. ඉතින් අපි තුල තියෙන අහංකාරය විනාශ කරලා සත්‍ය අවබෝධ කරගන්න තමයි අය අපට උපකාර කරන්නේ. ඉතින් කාලිමෑණියන් කියන්නේ ඇත්තටම මේ බය වෙන්න ඕන දෙවඟනක් නෙමෙයි. ඉතින් ඇයට බිය නොවී මේ විශ්ව ශක්තිය වැළඳ ගන්න කියන එක තමයි ඇත්තටම මමත් මේ රීඩින් එක ඔයාලට පැහැදිලි කරන්නේ. ඉතින් අපි රීඩින් එක බලන්න යමු දැන්. මොනවද කාලිමෑණියන් ඔයාලට කියන්නේ කියලා අපි බලමු. ඉතින් මුලින්ම කාලිමෑණියන්ගෙන් ලැබෙන පණිවිඩය තමයි ඔයා මේ වෙලාවේ මොනතරම් ප්‍රශ්නයක, කරදරයක, බාධකයක හිටියත් ඔයාගේ ජීවිතය විශාල වෙනසක් සිද්ධ වෙන්න තියෙනවා කියන ඉදිරියට. ඒ කියන්නේ විශාල පරිවර්තනයක් ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන්න තියෙනවා කියනවා. හැබැයි ඒ පරිවර්තනය සිද්ධ වෙන්න නම් ඔයා ඉදිරියට පියවරක් තබන්න ඕන. ඒ කියන්නේ ඔයා දැන් මේ මොහොතේ ගත කරන මොන සිටුේෂන් එකක ඔයා හිටියත්
එතන ස්ටක් වෙලා ඉන්නේ නැතුව එතනින් ඉදිරියට පියවරක් තබන්න කියන එක කාලිමෑණියන් ඔයාට කියනවා. බය නැතුව ඔයා ඉදිරියට පියවරක් තබන්න ඔයාගේ ගමන ඉදිරියට ආරම්භ කරන්න කාලිමෑණියන් ඔයාට උදව් කරනවා. ඔයාගේ ජයග්‍රහණය කරා යන්න ඔයාගේ සාර්ථකත්වය ළඟා කරගන්න කාලිමෑණියන් ඔයාට උදව් කරනවා. බය නැතුව ඉදිරියට පියවරක් තබන්න කියන එක කාලිමෑණියන් ඔයාට අවධාරණය කරනවා. ඉතින් ඔයාගේ සාර්ථකත්වයට යන ගමනේදී ඔයාට දිනන්න අවශ්‍ය ශක්තිය කාලිමෑණියන් ඔයාට ලබා දෙනවා කියලා කාලිමෑණියන් මතක් කරනවා. ඒ වගේම කාලිමෑණියන් කියනවා ඔයාට මෙච්චර කාලයක් ලැබුණු නොයෙක් අවස්ථා ඔයා ප්‍රයෝජනට අරගෙන නැහැ කියලා. ඒ කියන්නේ ඔයාට ලැබිච්ච සමහර අවස්ථාව සමහර මේක රැකියා අවස්ථා වෙන්න පුළුවන් මොන හරි ව්‍යාපාරික අවස්ථා වෙන්න පුළුවන් ඔය අධ්‍යාපනය කරන කෙනෙක් නම් අධ්‍යාපන සඳහා ලැබිච්ච මොන හරි අවස්ථා වෙන්න පුළුවන් ඔයා ඒ අවස්ථාවන් මග හැරගෙන තියෙනවා කියනවා. ඉතින් සමහරක් විට මේ සම්බන්ධතාවයක් ගැන වෙන්නත් පුළුවන්. ඔයාට ලැබිච්ච සමහර දේවල් ඔයා මග හැරගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඉදිරියටත් ඔයාට ලැබෙන අවස්ථා මග හැරගන්නේ නැතුව බුද්ධිමත්ව ඒ දේවල් දිහා බලලා ඒ කියන්නේ ඒ අවස්ථාවන් බාර ගන්න ඒ දේවල් මගහැර ගන්න එපා කියන එකත් කාලිමෑණියන් ඔයාට කියනවා. ඒ වගේම ඔයාගේ මහන්සියට නිසි ප්‍රතිඵල ලැබෙන කාලයක් ඉදිරියට උදා වෙනවා කියලාත් කියනවා. ඒ කියන්නේ ඔයා මෙච්චර කාලයක් මොන හරි කරපු දේවල් වල ප්‍රගතියක් තිබුණේ නැත්තම් ඉදිරියේදී ඔයාගේ මහන්සියට නිසි ප්‍රතිඵලයක් ලැබෙනවා. ඔයාට හොඳ සෞභාග්‍යමත් කාලයක් උදා වෙනවා කියන එකත් කාලිමෑණියන් ඔයාට මතක් කරනවා. ඒ වගේම කාලිමෑණියන් ඔයාට කියනවා ඔයා වටා තියෙන නපුරු බලවේග අඳුරු ශක්තියින් සතුරු බලවේග වෙන්න පුළුවන් නැත්නම් ඇස්වහ කටවහ. අන්න ඒ වගේ දේවල් වලින් ඔයාව ආරක්ෂා කරන්න කාලිමෑණියන් ඔයාට උදව් කරනවා කියලා. ඔයා වටේ තියෙන මේ නඳුරු බලපෑම් වලින් ඔයාගේ ජීවිතයට වෙන හානිය අවම කරන්න කාලිමෑණියන් නිරන්තරයෙන්ම ඔයාව ආරක්ෂා කරනවා කියන එකත් කාලිමෑණියන් ඔයාට මේ වෙලාවේ කියනවා. ඉතින් ඔයත් කාලිමෑණියන්ට ඔයා පින් දෙන වෙලාවට පින් අනුමෝදන් කරන්න කාලිමෑණියන් මතක් කරලා කාලිමෑණියන් නිරන්තරයෙන්ම ඔයාව ආරක්ෂා කරනවා. ඔයා වටා තියෙන කරදර බාධක දුරු කරලා ඔයාගේ ජීවිතය ආරක්ෂා කරන්න කාලිමෑණියන් ඔයාට උදව් කරනවා. ඉතින් ඒ ගැනත් මේකේ සඳහන් වෙනවා. ඒ වගේම ඔයා වටා ඉන ඍණාත්මක පුද්ගලයන්ගෙන් ඔයාට ආරක්ෂා වෙන්න කියලා කාලිමෑණියන් කියනවා. ඔයා රැවටීම් වංචාවලට අසු වීමේ හැකියාව තියෙනවා, ඉඩකඩ තියෙනවා. ඒ දේවල් වුණත් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඒ දේවල් ගැන විශේෂ අවධානයෙන් ඉන්න කාලිමෑණියන් ඔයාට ඒ දේවල් වලට මඟ පෙන්වන ඔයාට උදව් කරනවා කියන එකත් මේ පණිවිඩවලදී මතක් කරනවා. ඒ වගේම කාලිමෑණියන් ඔයාට කියනවා ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න කියලා. ඔයා මෙච්චර කාලයක් ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන හිටියේ නැහැ කියන එක ඇත්තටම කාලිමෑණියන් කියනවා දැන් ඔයාට ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න කාලය හරි. ඔයාට මෙච්චර කරදර දැන් ඔයා හිතනවා ඇති ඔයාට හැම වෙලෙම කරදර වෙනකොට ඔයාලා හිතනවා අනේ හැමදාම මටමයි කරදර වෙන්නේ. මටයි හැමදාම මෙහෙම වෙන්නේ කියලා ඔයාට හිතන වෙලාවල් අනන්ත අප්‍රමාණ ඇති. ඉතින් කාලිමෑණියන් ඔයාට කියනවා ඔයාට මෙහෙම කරදර ගොඩක් ඉන්නේ. ඔයාට මේ සංසාරයේ දුක අවබෝධ කරගන්න කියලා. එතකොට සංසාරේ දුක අවබෝධ වෙනකොට තමයි අපි මේ සංසාරයෙන් එතර වෙන්න නිර්වාණය අවබෝධ කරගන්න අපට හැකියාව ලැබෙන අපි මේ දුක අවබෝධ කරගත්තොත් තමයි. ඉතින් ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න සත්‍ය අවබෝධ කරගන්න කියන එක කාලිමෑණියන් ඔයාට කියනවා. ඉතින් ඒ මාර්ගය තෝරගන්න කියන එක තමයි නිරන්තරයෙන් කියන්නේ. ඔයා මෙච්චර කාලයක් වැරදි දේවල් කරා නම් ඒ දේවල් වලින් මිදෙන්න ඒකත් කාලිමෑණියන් ඔයාට අවධාරණය කරනවා. හොඳ දේවල් කරන්න, හොඳ විදිහට ජීවත් වෙන්න. මිනිසුන්ට ඔයාට පුළුවන් හැකියාව තියෙනවා හැම මොහොතකම
අනිත් අයට උදව් කරන්න. ඒ දේවලුත් කාලෙමෑණියන් ඔයාට කියනවා. ඒ වගේම කිසිම මොහොතක කිසිම කෙනෙකුට නපුරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඒ කියන්නේ ඔයාට වැරදි කරන කෙනෙකුට වුණත් නපුරුකම් කරන සතුරුකම් කරන කෙනෙකුට වුණත් මෛත්‍රිය කරන්න. මෛත්‍රියෙන් පතුරන්න. දැන් ඔයා කාලිමෑණියන් අදහන කෙනෙක් නම් කාලිමෑණියට වන්දනාමාන කරන කෙනෙක් නම් කවදාවත් කාලිමෑණියන් ඉදිරියේ තව කෙනෙකුට නපුරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඔයාට කරදර කර කෙනෙකුට උනත් මේ කෙනාට නරකක් වෙන්න කියලා කවදාවත් ප්‍රාර්ථනා කරන්න එපා. එතකොට ඔයාට කාලිමෑණියන් අවධානය කරනවා ඒ කෙනාටත් මෛත්‍රිය කරන්න. මෛත්‍රිය පතුරන්න. එතකොට තමයි ඔයාටත් ඔයාගේ ජීවිතේට සැනසීම සතුට ලැබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කාලිමෑණියන් ඒ ගැන ඔයාට අවධාරණය කරනවා. අනිත් අයගේ යහපතම ප්‍රාර්ථනා කරන්න. ජීවිතයේ සත්‍ය අවබෝධ කරගන්න. එතකොට තමයි ඔයාට නිර්වාණය නිවනට යන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් කාලිමෑණියන් කියනවා ඒ යන ගමනට ඔයාට මඟ පෙන්වන්න ආශිර්වාද කරන්න කාලිමෑණියන් ඔයාත් එක්ක ඉන්නවා. ඔයාට ආදරය කරනවා කාලිමෑණියන්. ඔයා ළඟින් ඉන්නවා. ඉතින් ජීවිතයේ සත්‍ය අවබෝධ කරගෙන ජීවිතයේ යථාර්ථය දකින්න. මේ සත්‍ය අවබෝධ කරගෙන ජීවිතේ ඉදිරියට යන්න මේ ලැබෙන හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට අරගෙන හැම දෙයකින්ම ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ඔයාට ලබා ගන්න කියන එක තමයි කාලිමෑණියන් ඔයාට අවධාරණය කරන්නේ. ඉතින් මේ ටික තමයි කාලිමෑණියන්ගෙන් ලැබෙන පණිවිඩවලදී මට කියන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාට මේ රීඩින් එක ගොඩාක් රෙසනේට් වෙන්න ඇති කියලා. කාලිමෑණියන් කියන්නේ ඇත්තටම ගොඩාක් හොඳ දෙවඟනක්. අපි අම්මා කෙනෙක් විදිහටම අපිව ආරක්ෂා කරන තමන්ගේ බැතිමතුන්ට ගොඩාක් ආදරය කරන කෙනෙක්. මතු පිටින් පේන කෙනාට වඩා ගොඩාක් වෙනස් කෙනෙක් තමයි කාලිමෑණියන් කියන්නේ. ඉතින් මමත් ඔයාට කියනවා ඔයා පින් කරන වෙලාවට ඔයා කාලිමෑණියන්ටත් ඒ පින් අනුමෝදන් කරන්න ඔයාව ආරක්ෂා කරනවට. ඉතින් මං හිතනවා මගේ රීඩින් එක ඔයාට ගොඩක් රෙසනේට් වෙන්න ඇති කියලා. ඉතින් මේ රීඩින් ඔයාට මේ වීඩියෝ එක රෙසනේට් වෙනවා නම් ඔයාලා මේකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. කාලිමෑණියන්ට ස්තුතිවන්ත වෙන ගමන් කාලිමෑණියටත් මේ පින් අනුමෝදන් වේවා කියන අදහසින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාගේ ඕනම ගැටලුවකට ඔයාට උපදේශන සේවාවත් පර්සනල් රීඩින් එකත් ඒ ඕනම දෙයක් ලබා ගැනීමට මගෙන් හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ආයිත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝටම ආදරේ. එහෙනම් අදට මම යන්නම්. බුදු සරණයි.